පිසිරතු බාදරෙන් පිළිගන්නවා මම චාන්දනී වේරගම. ඉතින් අදත් ඔබට අලුත් පාඩමක් කියලා දෙන්නයි සූදානම් වෙන්නේ. බොහෝ දෙනෙක් ඉල්ලීම් කරලා තිබුණා යට ගවුමක් මහගන්න හැටි කියලා දෙන්න කියලා. මොකද දැන් ඉස්කෝලේ වාරේ පටන් අරන් තියෙන්නේ. නමුත් මේක වැදගත් වෙයි කියලා හිතුවා. ඒක නිසා අද ඔබට කියලා දෙන්න හදන්නේ. යට ගවුම මේක සයිස් කීපයකට කරගන්න පුළුවන්. සයිස් chart එකත් එක්කම වීඩියෝ එක දාන්නම්. එතකොට සයිස් chart එක අනුව ඔබට ඒක කරගන්න හැකියාව තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි මේ යට ගවුම එහෙම නැත්නම් පෙටිකෝට් එක මහගන්නේ පොප්ලින් රෙදි වලින්. ඒ සඳහා ඔබට 36 පළල සුදු පොප්ලින් යොදා ගන්න පුළුවන්. බලමු අපි මේක කොහොමද කරගන්නේ කියලා. මේකෙදි මම මේ කොලේ කියලා දෙනවා. එතකොට මේක නමන හැටි ඔයගලන්ට මේ විදිහටම රෙදි කොටස නමාගෙන කරගන්න හැකියාව තියෙනවා. ඔබ හිතන්නේ මේක 36 පළල රෙද්දක් කියලා. මේ අතර තමයි පළල තියෙන්නේ මේ හොඳ පැත්ත. එතකොට දැන් අපේ සමහරින් යට ගවුමේ උස වගේ සැකසු උස වගේ දෙගුණක රෙදි තමයි මම මේ අරන් තියෙන්නේ. මේ පළල තියෙන්නේ. එතකොට මෙතන බලවාට දෙකක් තියෙනවා. මේ තියෙන්නේ උස. දැන් මේක හොඳ පැත්ත ඇතුළට තියලා මේ විදිහට උස අතට දෙකට නමා ගන්න. උස අතට දෙකට නමුවාට පස්සේ මේ දෙපැත්තේ බලවාට දෙකක් තියෙනවා. ඊට පස්සේ ඔබ නැවත පළල පැත්තට තමයි දෙකට නමා ගන්න ඕනේ. ඊට පෙර ඔබට මම කියලා දෙන්නම් මේක රෙදි පිරිමහලා කපා ගන්න කොහොමද කියලා. දැන් සාමාන්‍යයෙන් පොප්ලි රෙද්දක් ගත්තාම අපි හේදුවම මේක සාමාන්‍යයෙන් අර නූල් කියන්නේ නූල් ගතිය ලං වෙන්න බලනවා. එතකොට රෙදි කොටස උස අඩුවීමක් සහ පළලින් අඩුවීමක් තියෙනවා. ඒක නිසා හොඳින් මතක තියාගන්න මේක මහන්න කලින් රෙදි කොටස කපන්න කලින් හොඳින් හොදලා අයන් කරලා තමයි රෙදි කොටස සූදානම් කරගන්න ඕනේ. දැන් මම කිව්වා මේ රෙදි කොටස උස අතට නමා ගන්න කියලා. නමාගෙන නැවත පළල පැත්තට නමා ගන්න ඕනේ. එතකොට ඔබට කරන්න තියෙන්නේ මේකේ මිම්මක් තියෙනවා උකුල් වට මිම්ම කියලා. අපි කරන්න ඕනේ උකුල් වට මිම්ම හතරට බෙදලා අඟල් 3ක් වගේ එකතු කරලා එන උත්තරේ ප්‍රමාණයට තමයි මේ බලවාටේ දෙක මේ පැත්තට නමන්නේ. අපි හිතමු උකුල් වට මිම්ම 40ක් කියලා කාගේ හරි. එතකොට 44ට බෙදපුවාම 10යි. තව 3මාරක් එකතු කරපුවාම 13මාරක්. එතකොට මෙතන ඉඳන් 13මාරක් හිටින්න තමයි අපි මේක මෙහෙම නමා ගන්න ඕනේ. නැත්නම් රෙදි කොටස අහක යනවා අපත යනවා. ඒක නිසා ඒ විදිහට නමා ගන්න. එතකොට මෙතන නැම්මේ ඉඳන් තියෙන්න ඕනේ තමන්ගේ උකුල් වට මිම්ම හතරට බෙදලා අඟල් 3ක් හෝ 3මාරක් එන ප්‍රමාණය තමයි මේ නැම්මේ ඉඳන් මේ පැත්තට තියෙන්න ඕනේ. එතකොට අපිට මේ රෙදි කොටස එහෙම්මම ඉතුරු කරගන්න පුළුවන්. මේකේ මම මේ කරලා පෙන්නන එකේ මම ආදර්ශ මිම්ම ගත්තේ උකුල් වට 34ක් විදිහට. එතකොට මට ඕන කරන්නේ මේ රෙදි කොටස මේ 34 හතරට බෙදලා අඟල් 3ක් එකතු කරගෙන මෙන්න මම සෙන්ටිමීටර වලින් ගන්නෙ 34 හතරට බෙදපුවාම 8මාරයි 3ක් එකතු කරපුවාම 11මාරයි. මෙතන ඔබට පේනවා 11මාර ප්‍රමාණයට මම මේ රෙදි කොටස මෙහෙම නමා ගන්නවා. කියන්නේ උස අතට දෙකට නමලා නැවත මේ පළල පැත්තට දෙකට නමනකොට තමයි මේ විදිහට කරන්න ඕනේ. ඊට පස්සේ අල්පනෙතලෙන් හඳව ගන්න. දැන් මේ පෙටිකොට් එක ඉදිරිපස සහ පිටුපස දෙකම එකවර කපන්නයි මම සූදානම් වෙන්නේ. දැන් මෙතන තියෙනවා බලන්න මෙතන තියෙනවා නැමි දෙකක්. 1යි 2යි. අපි දැන් මෙන්න මේ නැම්මේ ඉඳන් පහළට ලකුණු කරනවා අපිට අවශ්‍ය උස. මම මේකේ උස ගන්නෙ 28ක්. 28ට අඟලක් එකතු කරලා 29ක් විදිහට උස ලකුණු කරනවා.
ඊට පස්සේ හරස් රේඛාවක් අදිනවා මේක. දැන් කැමති නම් අපිට මේ වැඩි ටික කපලා ඉවත් කරගන්න පුළුවන්. ඒක කපලා ඉවත් කරගත්තාම අපිට ලේසි රෙද්ද හසුරව ගන්න. අවශ්‍ය උසට අඟලක් එකතු කරලා ගත්ත උස ලකුණු කරා. ඊට පස්සේ මෙන්න මේ නැම්මේ ඉඳන් පහළට නැවත ලකුණු කරනවා උරමින්ම දෙකට බෙදලා එන උත්තරේ. මගේ උරමින් 11යි. මම මේක සෙන්ටිමීටර වලින් ගන්නවා කිව්වනේ. 11 දෙකට බෙදලා මෙතන ඉඳන් පහළට ලකුණු කරනවා 5මාරක්. 5මාරක් ලකුණු කරා. පහළට මේ ටික ලකුණු කරගන්න එතකොට ලේසි. ඊළඟට මෙතන ඉඳන් පහළට උරමින්ම දෙකට බෙදලා අඟල් භාගයක් එකතු කරලා එන උත්තරේ ලකුණු කරනවා. එතකොට උරමින්ම 11යි දෙකට බෙදපුවම 5මාරයි. තව අඟල් භාගයක් එකතු කරපුවම උත්තරේ 6යි ලකුණු කරා. ඊට පස්සේ මෙතන ඉඳන් පහළට ලකුණු කරනවා අපි උකුල්වට 5න් බෙදලා අඟලක් අඩු කරලා එන උත්තරේ. මගේ උකුල්වට ගත්තේ 34ක්. බලන්න උකුල්වට 34ක් ගත්තේ 34 බෙදනවා අපි 5න් අඩු කරනවා අඟලක්. එතකොට එනවා 5.8ක් වගේ 5මාරක් ලකුණු කරත් කමක් නැහැ. 5.3 කාලක් ලකුණු කරත් කමක් නැහැ කියන්නේ අවසානට ලකුණු කරපු ලක්ෂය ඉඳන් පහළට 5.3 කාලක්. හරි 5මාරක් හරි ලකුණු කරා. හරි අපි ලකුණු කරාට පස්සේ දැන් මේ ලක්ෂ මේ පැත්තට ටේලරින් චෝක් කෑල්ලකින් යා කරගන්න. යා කරගත්තා. මෙතන ඉඳන් මේ පැත්තට ලකුණු කරන්න පපුවට 10ට බෙදලා එන උත්තරේ මගේ එන්නේ 30යි පපුවට මෙන්න මෙතනට එන්නේ. ඊට පස්සේ මේ රේඛාව ඉඳන් ඉහළට අඟල් 2මාරක් වගේ ලකුණු කරන්න. 2ක් ලකුණු කරත් කමක් නැහැ. ඒ කියන්නේ මේක මම අඳින්නේ මෙහුම් වාසිත් එක්ක. ඔන්නෝම ලකුණු කරගෙන අපිට මේක රවුම් කර හැඩයක් මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. ඊළඟට මෙතන මේ පැත්තට ලකුණු කරන්න අඟල් 1මාරක්. එතකොට වටේට තියෙන්නේ දෙපැත්තට තියෙන්නේ අඟල් කාල මෙහුම් වාසි. මෙතන මෙහාට අඟල් 1මාරයි. අඟල් කාලක මෙහුම් වාසියක් තියෙනවා අපිට සයිපින් අල්ලගන්න. ඊළඟට මේකෙන් රේඛාවක් අදින්න. රේඛාවක් ඇඳලා මෙතන මේ පැත්තට ලකුණු කරනවා පපුවට 4ට බෙදලා අඟල් භාගයක් එකතු කරගෙන උත්තරේ. කැමති නම් අඟලක් එකතු කරන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් ටිකක් සයිස් එක වෙනස් වුණොත් හදා ගන්න පුළුවන්. මගේ පපුවට 30ක් කියලා ගත්තේ 7මාරයි. 7මාරට භාගයක් එකතු කරපුවාම උත්තරේ 8යි. ඊට පස්සේ මේක අපි මෙතෙන්ට තියෙන දුරේ මැද්දෙන් වගේ පටන් අරන් මේක මෙන්න මෙහෙම හැඩ කරගන්න. ඊළඟ හරස් රේඛාව ලකුණු කරනවා ඉනවට නිම්ම 4ට බෙදලා එන උත්තරේ. මගේ ඉනවට 24යි 24 4ට බෙදලා තව එකට එකතු කරනවා අඟලක් හෝ අඟල් භාගයක්. අඟලක් එකතු කරනවා නම් අපිට උත්තරේ 7ක් එනවා. ඉනවට 4ට බෙදලා අඟල් භාගයක් හෝ අඟලක් එකතු කරලා එන උත්තරේ තමයි මේ රේඛාවේ ලකුණු කරන්නේ. ඊට පස්සේ මේ රේඛාවේ ලකුණු කරනවා උකුල්වට 4ට බෙදලා අඟලක් එකතු කරලා එන උත්තරේ. උකුල්වට 34ක් ගත්තේ මම 34 4ට බෙදපුවම 8මාරයි 9මාරක් මම ලකුණු කරනවා මේ පැත්තට. ඕනනම් භාගයක් එකතු කරන්නත් පුළුවන් මේ විදිහට. ඊළඟට සරල දෙයක් සටන තියෙන්නේ හින්සිරස් රේඛාවක් එනවා.
මේකට යා කරලා මෙතන යා කරා මෙතන චුට්ටක් හැට කරගන්න. එන අවසාන රේඛාවේ මෙතන නම් ඉස්සරහට ලකුණු කරන්න 3ක්. 3ක් ලකුණු කරන්න. මෙතන පල්ල අඩු වුණාට කමක් නැහැ. 3ක් ලකුණු කරලා රේඛාවක් අදිනවා. ඊට පස්සේ මෙතන ඉඳන් අඟල් භාගයක් ඉහළට දාලා පොඩි හැඩයක් ගන්නවා. මෙන්න මේ විදිහට තමයි අපේ යටගවුම තියෙන්නේ. මේක ඉදිරිපස කර අවශ්‍ය නම් පිටිපස කර තව ටිකක් ගැඹුරට ගන්න පුළුවන්. දැන් මේක පිටිපස කර නැත්තම් මේ කරම යොදා ගන්නත් පුළුවන්. දැන් අපිට තියෙන්නේ මේ රෙදි කොටස කපා ගන්න එක. මේක වාටි කපුවා අංශය දිගේ කපනවා. කිහිලි කට පස්සේ මේ කර තමයි අපි ඉස්සලම කපා ගන්න ඕනේ. බලන්න දිගෑරියම මෙහෙම තියෙනවා. ඊට පස්සේ අපි මේක මෙහෙම දිගෑරලා නැවත මෙතන නමා ගන්න. නමාගෙන මෙතන අල්පනිත්තකින් කඳව ගන්න. හඳුනගෙන මේ පිටිපස කර හැඩය ගානට කපා ගන්න. මෙහෙම තියෙන්නේ. පැහැදිලිද? ඔබට අවශ්‍ය නම් මෙතනින් මේක වෙන් කර ගන්නත් පුළුවන්. වෙන් කරේ නැතත් ප්‍රශ්නයක් නැහැ. මේකටම පයිපින් එකක් කියලා මහ ගන්න තියෙන්නේ. ඒකට ඩාර්ට්ස් මුකුත් දාන්න නැහැ අපි. දැන් මේක දිගහැරලා ගොඩක් වලක් කරලා තියෙනවා ඇති. මේ වගේ කර්ණාකාර පටි අල්ලන හැටි මම ගොඩක් කියලා දීලා තියෙනවා ෆේසින් අල්ලන හැටි. පසුගිය වීඩියෝ නරඹන්න. මේ කිහිලි කටටත් අගල් භාගයක් තියෙනවා. මෙතනට පේසිම, මෙතනට පේසිම, මෙතනට පේසිම අල්ලලා මේක දිගට ඇතුළට තියලා මෙතන අඟල් භාගයට හිටින්න අංශය මහ ගන්න. ඊට පස්සේ යට පොඩි වාටියක් මහ ගන්න. දැන් මේකෙදි යටට රේන්දයක් අල්ලනවා නම් ඔබට පුළුවන් උසෙන් රේන්ද ප්‍රමාණයට වඩා රේන්ද ප්‍රමාණය අඩු කරලා මෙතන සකස් කරගන්න පුළුවන්. අපි දැන් හිතමු රේන්දයක් ඇල්ලෙනවා අඟල් 2ක රේන්දයක් කියලා. එතකොට උසෙන් ඒ අඟල් 1මාරක් වගේ අඩු කරලා තමයි මේ රෙදි කොටස කපා ගන්න ඕනේ. ඉතින් මේක ඔබට කරගැඹුරවල් වෙනස් කරගන්න පුළුවන්, උස වෙනස් කරගන්නත් පුළුවන්. මේ හැඩේ වැඩි වගේ නම් එකත් අඩු කරගන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් මේ හැඩේ තියෙන්න ඕනේ, නැත්නම් අඩිය තියන්න බැරි වෙනවා. ඒක නිසා ඒ ප්‍රමාණ ගන්න. ඉතින් අදත් මම හිතනවා ඔබ මේ වීඩියෝ එකෙන් කුමන හෝ දැනුමක් ගන්න ඇති කියලා. ඉතින් තවත් මේ වෙනුවෙන් පාඩමකින් අපි හමු වෙමු. ආයුබෝවන්.